තේ තුන්නක් කැදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා. මම දැකපු ලස්සනම ලස්සන හීනයක් හැබෑවුණු දවසක් තමයි අද. මං හරි ආසාවෙන් හිටිය ජපානයට ආවට පස්සේ පුංචි ගෙදරක් අරගෙන නිදහසේ ජීවත් වෙන්න. ඉතින් අද ඒ හීනේ හැබෑ වෙලා ඉතින් අපි 3 දෙනා අපි ගත්ත පුංචි ගෙදරට මේ විදිහට අද පදිංචියට ආවා. අපි අපේ ගෙට ඇතුල් වුණේ මේ විදිහට අම්මලාගෙන් අහගෙන අක්කලාගෙන් අහගෙන. ඉතින් අපිට පුළුවන් විදිහට අපි අපේ පුංචි ගෙට මේ විදිහට ඇතුල් වුණා. ඉතින් දැන් හදන්නේ අපි කිරි උතුරන්න කලින් අනිවාර්යෙන්ම ඉතින් අපි බුදුන් අදින්න ඕනේ. ඉතින් මෙන්න මෙයාට බුදුන් අදින්න එක්කරගෙන යන්න තමයි මේ දඟලන්නේ. යාට ඉතින් තාම මුකුත් තේරෙන්නේ නැහැනේ. එයා ඉතින් මේ පිළිම වලට ආසයි. ඉතින් ඒව අරගෙන යාගේ හැමතැනම දුවනවා. ඉතින් කොහොම හරි ඔන්න අපි පිළිම ටිකත් මෙතනින් තැම්පත් කරගෙන දැන් හදන්නේ බුදුන් අදින්න. අද ඉඳලා ඉතින් අපි 3 දෙනාගෙම අලුත් නවාතැන්පල තමයි මේ දුක සතුට හැමදේම බෙදාගෙන ඉතින් අපි ජීවත් වෙන්න ඕනේ. අපි ගත්ත මේ පුංචි ගෙදර. මම ජපානයට ආවට පස්සේ දැක්ක ලස්සනම හීනයක් තමයි අද මේ විදියට හැබෑ වුණේ. ඉතින් මේ හීනේ හැබෑ කරලා දෙන්න ගොඩාක් උත්සාහ කරේ පපා. පපාගේ මහන්සිය, පපාගේ උත්සාහය, පපාගේ ගොඩාක් කැපකිරීම මත තමයි මේ හීනේ මේ විදියට ලස්සන වුණේ. ඉතින් එයා හැමදාම වගේ මටයි කිසකි බබාටයි එයාට පුළුවන් විදිහට හොඳම දේ දෙන්න තමයි එයා උත්සාහ කරන්නේ. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එක වොයිස් කරන්නේ ගොඩක් සතුටින්. ඉතින් පපාට ගොඩාක් ස්තුතියි මගේ හීනෙට අපේ හීනවලට යන්න. එයා ලොකු හයියක්, එයා ලොකු උදව්වක් වෙනවට. ජපානයේ ඉන්න ඔයාලා හැම කෙනෙක්ගේම ලස්සන හීන අනිවාර්යෙන්ම හැබෑ වෙන්න ඕනේ. මොකද ජපානයේ අපි දකින හීන හැබෑ කරගන්න අපි ගොඩක් මහන්සි වෙන්න ඕනේ. මොකද ඒක අත්දැකීමෙන් මමත් කියන්නේ. ඉතින් ඔයාලා දකින්නේ ලස්සන හැම හීනයක්ම අනිවාර්යෙන්ම හැබෑවක් වෙන්න ඕනේ. ජපානයේ විතරක් නෙමේ හැම රටකම ඉන්න ඔයාලා දකින හැම හීනයක්ම ලස්සනට හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් පුංචි පවුලක් විදිහට අපි 3 දෙනා මේ ආපු ගමන ගැන මට ගොඩක් සතුටුයි. මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නේ පපා. ඉතින් අපේ ශක්තිය, අපේ හැමදේම අපේ පපා. අපි කිරි උතුරලා ඉවර කරගත්තා. ඉතින් දැන් අපි කලින් හිටපු ගෙදර ඉඳලා මේ ගෙදරට බඩු ටික අදින්න ඕනේ. අපි මුකුත් බඩු මේ ගෙදරට ගෙනල්ලා නැහැ. ඉතින් අපි ඉස්සල්ලාම කරේ කිරි උතුරපු එක. දැන් ඉතින් කිරි උතුරලා ඉවරයි. දැන් ඉතින් අපි කලින් ගෙදර ඉඳලා මේ ගෙදරට බඩු ටික අදින්න ඕනේ. ඔන්න ඉතින් අද ඉඳලා දිගටම මම ලස්සන වීඩියෝස් අරන් එන්නේ. මගේ පුංචි අලුත් ගෙදරේ ඉඳලා මම ලස්සන වීඩියෝස් ගොඩාක් අරගෙන එනවා. අනිවාර්යෙන් බලලා යන්න හොඳේ. එහෙනම් මම ආයිමත් දවසක ලස්සන vlog එකක් අරගෙන අනිවාර්යෙන්ම එන්නම්. එතකම් මගේ ලස්සන ළමයි ටික හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ. හොඳද? මං ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. සයෝනාරා.